ආයුබෝවන් ළමයි අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ භාග පාඩම. භාග පාඩමේ ප්‍රධාන කරුණු ටික. ඒ කියන්නේ භාග පාඩම වැඩිදුර ඉගෙන ගැනීමට කලින් මූලික කරුණු ටික මේ ටික අනිවාර්යයෙන්ම ඔයාලා ඉගෙන ගන්න වෙනවාමයි. එතකොට ළමයි අපි දැන් උදාහරණයක් විදිහට භාග සංඛ්‍යාවක් ගමුකෝ. 3න් 2. 3න් 2 කියන භාග සංඛ්‍යාව ගත්තොත් ළමයි මේ ඉරෙන් උඩ එකට කියනවා මොකද්ද? ලවය. ඉරෙන් යට එකට කියනවා හරය. ඕක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන ළමයි. මේක හරිය ලේසියිනේ. ඉරෙන් උඩ ලියන සංඛ්‍යාවට කියනවා ලවය. ඉරෙන් යට ලියන එකට කියනවා හරය. ඊළඟට බලමු ළමයි අපි භාග වර්ග. ඔයාලා මේ භාග වර්ග අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. අපි පළවෙනි වර්ගය ගමු. නියම භාග හේවත් තත්ත්‍ය භාග කියලා කියනවා. මේ නම් දෙකම එක. නියම භාග හේවත් තත්ත්‍ය භාග. එතකොට ළමයි නියම භාගයක් කියන්නේ අපි දැන් ලියමුකෝ උදාහරණයක්. ඒ කියන්නේ මේක වචනෙන් ලියනනම් ළමයි මේක කෙටියෙන් මතක තියාගන්න ඕන මේකේ තේරුම. නියම භාග හේවත් තත්ත්‍ය භාග කියන්නේ හරයට වඩා ලවය කුඩා වෙන්න ඕන ළමයි. මම ඔයාලට හරය ලවය මොකක්ද කියලා දුන්නානේ. ඉතින් උඩ එක ලවය, ඉතින් යට එක හරය කියලා. හරයට වඩා ලවය කුඩා වන භාග උදාහරණ කිව්වොත් මොනවද දෙන්නේ? මම 4ෙන් ගන්නවා නම් 4ෙන් 3. මේ 4ට වඩා මේක අඩු වෙන්න ඕන. තව කිව්වොත් උදාහරණ 10න් 7. හැම එකෙම හරයට වඩා ලවය අඩුයිනේ. අය කිව්වොත් 20න් 13. 100න් ගත්තා 100න් 99 ගත්තත් හරිනේ. 100න් 99 ගත්තත් හරි. එතකොට මේක ළමයි ඉවරයක් නෑ. ඕන තරම් ලියන්න පුළුවන්. එතකොට ඉවරයක් නෑ කියන්න දාන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? 33. හරිනේ. ඕන් උදාහරණ ටික. නියම භාගයවත් තත්ත්‍ය භාග කියන්නේ මොකද්ද? හරයට වඩා ලවය කුඩා වෙන්න ඕන. ඕක අනිත් පැත්තට කියන්න පුළුවන්. ලවයට වඩා හරය විශාල වෙන්න ඕන. දෙකම හරි ළමයි. හරි ඊළඟ වර්ගය බලමු. ඊළඟ භාග වර්ගය තමයි ළමයි මොකද්ද? ඒකක භාග. නමේම තේරුම තියෙනවානේ ඒකක භාග. ඒකක කියන්නේ එක කියන අදහසනේ. එතකොට ළමයි ඒකක භාගයක් කියන්නේ හරය ඕනෑම අගයක් ගත්තට කමන්නේ. ඒ කියන්නේ හරයට ඕන එකක් ලියන්න පුළුවන්. හරයට ඕන එකක් තියන්න පුළුවන්. හැබැයි ලවය මොනවා වෙන්න ඕනද? එක වෙන්න ඕන. ඒක කියන්නේ එක කියන අදහස් තියෙනවනේ. හරි ඕනෑම අගයක් වෙලා ලවය එක වෙන්න ඕන. එතකොට මම ගත්තොත් හරය මොකක් වුණත් කමන්නේ 4 නෙමෙයි මොකක් තිබ්බක් කමන්නේ. මේ හැම එකෙම මොකද වෙන්න ඕන ළමයි? ලවය එක වෙන්න ඕන. කලින් ගත්ත උදාහරණ ටිකමයි ගත්තේ මම. වෙනම හරයට වෙනම කල්ලිවත් කමන්නේ. මේ වෙන හරියට ඕනෑම අගයක් ලියවත් කමන්නේ. ලවය එක වෙන්න ඕන. එච්චරයි. හරිය ඕනෑම අගයක්ගෙන ලවය එක වන භාග තමයි ඒකක භාග කියන්නේ. හරිනේ. ඒකත් තේරෙනවනේ. ඊට පස්සේ ඊළඟ වර්ගය බලමු. ඊළඟ වර්ගය තමයි ළමයි තුල්්‍ය භාග. මොනවාද? තුල්්‍ය භාග. තුල්්‍ය භාග කියන්නේ ළමයි තුල්්‍ය භාග ලියන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක ඉරෙන් යට එකට හරය කීවා උඩ එකට ලවය කීවානේ. හරයයි ලවයයි ඔක්කොම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා ලියනවා එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදලා ලියන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලාම කියන්නම් හරයයි ලවයයි ගුණ කිරීමෙන් ලියන විදිය. මේ ලියන්න යන්නේ කොහොමද? ගුණ කිරීමෙන්. ගුණ කිරීමෙන් ලියවොත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම 2කින් 1 කියලා ගන්නවා. එතකොට ළමයි එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්නේ. ගුණ කරන්න හැබැයි ඉලක්කම් දෙකක් ගන්නෑ. මොකද්ද? බිංදුවයි එකයි ගන්න නැත්තේ. ඇයි මේ දෙක කියන එක බිංදුවෙන් ගුණ කරුවොත් ළමයි බිංදුව වෙනවා. එකෙන් ගුණ කරුවොත් බිංදුව බිංදුවයි. එක බිංදුවෙන් ගුණ කරුවොත් ළමයි බිංදුව වෙනවා. එතකොට දෙක බිංදුවෙන් ගුණ කරුවොත් බිංදුව වෙනවා. එතකොට ළමයි බිංදුව බෙදීම බිංදුව කියලා නෙන්නේ. මේක ළමයි අර්ථ නොදක්වේ කියලා කියන්නේ. ඒ හින්දා බිංදුව ගන්න. එක ගත්තොත් ළමයි එකෙන් ගුණ කෙරුවොත් ලවය එක්වරක් එක එකයි. හරය එකෙන් ගුණ කෙරුවොත් දෙවරක් එක දෙකයි. අයිත් මේකමනේ හැදෙන්නේ. ඒ හින්දා ළමයි බිංදුවයි එකයි හැර ඕනෑම සංඛ්‍යාවක් තමයි ගුණ කරන්නයි බෙදන්නයි දෙකටම ගන්න.
මම දැන් මේ කියලා දෙන්නේ මොකද්ද? ಗುಣ කරලා තුල්ලේ භාග ලියන්නේ කොහොමද කියලා. එතකොට ළමයි දෙකේ ඉලක්කමෙන් මම උඩ ಗುಣ කරන්න යන්නේ. දෙවරක් එක 2යි කියලා එකපාරම ඔයාලා ලියන්න පුළුවන් නේ. උඩ දෙකෙන් ಗುಣ කරුවා නම් යටත් දෙකෙන් ළමයි ಗುಣ කරන්න ඕනේ. යට දෙකෙන් ಗುಣ කරුවොත් දෙවරක් 2 4යි. තව එකක් ලිය හැකියි. මම ලියන 3ෙන් ಗುಣ කරලා. 3ෙන් උඩ ಗುಣ කරුවොත් 3 අරක් එක 3යි කියලා එනවා. යට ಗುಣ කරුවොත් 3ෙන් 3 අරක් 2 6යි. කොහොම නෙමෙයි ළමයි. 10න් 100න් 1000න් ඕනේ එකකින් ಗುಣ කරලා ලිය හැකියි. මම තව එකක් ලියලා පෙන්නනවා 10න් ಗುಣ කරලා. එක් වරක් 10 10යි. දෙවරක් 10 20යි. හරිනේ. එක 10න් ಗುಣ කරුවා 10යි. එක් වරක් 10 දෙක 10න් ಗುಣ කරුවා දෙවරක් 10 20යි. මේ තුල්ලිය භාග 3ක් ලියලා තින්නේ ළමයි. මීට වඩා ඕන තරම් ලියන්න පුළුවන්. ඉතින් ಗುಣ කරලා පුළුවන් නේ 10න් 100න් 1000න් දෙකේ ඉඳන් ඕන ඉලක්කමකින් පුළුවන්. ඊට පස්සේ ළමයි තව ගානක් කියලා දුන්නම් මම 5න් 3 කියන එක. ඒක මම දෙකෙන් ගුණ කරුවොත් ඔයාලා දන්නවා. දෙකෙන් ගුණ කරුවොත් 3 දෙවරක් 3 6යි. 5 දෙකෙන් ගුණ කරුවොත් දෙවරක් 5 10යි. මම 5න් ගුණ කරලා තව එකක් ලියලා පෙන්නුවා. 5න් 3 ගුණ කරුවොත් 5 වරක් 3 15යි. 5න් 5 ගුණ කරුවොත් 5 වරක් 5 25යි. උඩයි යටයි දෙකම එකම ඉලක්කමෙන් ගුණ කරන්නේ. ඕන තරම් පුළුවන්. 100න් ගුණ කරුවම 3 කියන එක 100න් ගුණ කරුවොත් කීයද දෙන්නේ? 300යි. 5 කියන එක 100න් ගුණ කරුවොත් 5 කියන එක 100න් ගුණ කරුවොත් එනවා 500යි. තේරෙනවනේ? 3 කියන එක 100න් ගුණ කරුවා නම් 300යි. 5 කියන එක 100න්ම ගුණ කරන්න ඕන 500යි. හරිනේ? ඊට පස්සේ මම කියලා දෙන්නම් බෙදලා කොහොමද තුල්ලේ භාග ලියන්නේ කියලා. බෙදලා කොහොමද තුල්ලේ භාග ලියන්නේ කියලා.